කම්පා නොවී ලෝ දහම ගැන හිතන්ඩ එතර වෙන්න කල්පනා කරන්න. ඉතින් පිංගතුනි භූමි කම්පා සුළි කොනාටු යුද්ධ කලබල දහස් ගණන් මිනිස්සු මැරිච්ච අවස්ථා මේ ලංකාවේ තිබ්බා. අද කාලේ මාධ්‍ය තියෙන නිසා අහවල් ගමේ මෙහෙම වුණා කියලා දන්නවා මිසක්කා. මාධ්‍යයක් නැති රූපවාහිනී ෆෝන් කැමරා නැති ලෝකේ ලංකාවෙම කොච්චර ව්‍යසන වෙනව ඇතිද අල්ලපු ගමේ විස්තරේ මේ ගමේ දන්නේ නැතුව. මේ ලංකාවට මීට වඩා දරුණු දේවල් ඇවිල්ලා ඇති එක් පොතක පතකවත් නැති. ඔය ඉබ්බාගමුවේ කන්දේ නායකයා අදටත් මිනී ගන්නත් බෑ. ඉබ්බාගමුවේ කන්ද මීට අවුරුදු 100 ගානකට කලින් කන්ද නාය ගිහිල්ලා මිනිස්සු 1000 ගානක් මැරිලා ඒ ගම යට වුණා. ඒ ගමේම මිනිස්සු ආයේ ගෙවල් හැදුවා මේ පාරත් යට වුණා.